අද මම මෙච්චර කාලයකට ගිහිල්ලා නැති දුරකට බස් එකේ තනියම යන්න මට මතක විදිහට නම් මම ගිහින් තියෙන්නේ ටවුන් එකට ගිහින් තියෙනවා. ඉතින් ආයෙත් උඩැල්ලට වෙනකන් තනියම ගිහින් තියෙනවා. හැබැයි ඉතින් එහාට තනියම බස් එකේ ගිහිල්ලා නැහැ. ඉතින් ඒක නිසා බහින් තැන් එහෙම දැන්නේ නැතිම වැඩ කරපු හින්දා මම අද දාගත්තා පොඩ්ඩක් එළියට යන්න කියලා. ගිහින් බලමු මේ ගමන සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා. කොයි එකටත් කියලා මගදී බොන්න වතුර බෝතලයකුත් දාගත්තා. ඉතින් මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. සුදු ඇඳලා යන හින්දා ගොඩක් කට්ටියට ගෙස් කරන්නත් පුළුවන් මම කොහෙටද යන්නේ කියලා. එතනට ගිහිල්ලා වීඩියෝස් බිස්නස් WhatsApp එකේ දැම්මට පස්සේ ගොඩාක් කට්ටිය ඇහුවා කොහෙද එතන යන්න පුළුවන් කොහොමද කියලා විස්තර කියන්නේ කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේකට vlog එකක් කරන්න ඕනේ කියලා. ඉතින් අපි ටිකක් ඇතුළට වෙන්න ඉන්නේ හින්දා මෙතනින් බස් එකක් අරගෙන ටවුන් එකට ගිහිල්ලා ටවුන් එකෙන් ආපහු බස් එකක් අරගෙන තමයි මට යන්න වෙන්නේ. බස් එකේදී හම්බෙච්ච කොන්දොස්තර අංකල් කොච්චර හොඳද කියනවා නම් මාව අදාළ තරින් බස් වල යන පාරත් පෙන්නලම තමයි මේ ප්ලේස් එකට යන්න බස් එකේ ගිහින් බහින්න ඕනේ සීදුවේ හන්දියෙන් මං හිතන්නේ එතනට කියන්නේ හන්දිය කියලා. කොහොම හරි මම මතක තියාගත්තේ එතන පීපල්ස් බැංක් එකයි බැංක්ස් තුනක් එක ළඟ තියෙනවා. අන්න එතන ඉස්සරහ පාරෙන් තමයි යන්න තිබුණේ. බහැලා චුට්ටක් ඇතුළට යන්න ඕනේ මෙතනට එන්න. ඇවිදින්න කම්මැලි කෙනෙක්ට නම් ඉතින් ට්‍රෙවිල් එකක් අරගෙන ඉන්න පුළුවන්. දැන් මං එතන ඇතුළට යන ගමන් ඉන්නේ. ඕම් බලන්න කොච්චර ලස්සනයිද කියලා වටපිටාව. නිල්නුවන් පින්බරයි රෝසතොල් ලස්සනයි හිමහන්සියේ ඔබ නිල් අහස වගේ අහස පිපිතු දෙවුලියේ සයුර කැලඹු කිඳුරියේ මගේ රත්තරන් ඔබ මිනි පහන වගේ වේතුන්නේ නැකි ආවේ මමයි මද පවනිවිලි ආවේ මමයි සංසාරයේ ආවෙමි ප්‍රියේ සත්කයි ඔබ මගේ ඇත්තමයි මා ඔබේ මගේ ආදරේ ඔබටමයි ඉතින් මම මෙතනට වෙලා ටිකක් වෙලා ඉඳගෙන පොඩි කල්පනාවකුත් දාගෙන හිටියා. කොහමරි පැයක් විතර මං හිතන්නේ මෙතනට වෙලා හිටියා. මං දැක්කා ගොඩාක් කට්ටිය පවුල් පිටින් කෑම හදාගෙන පැදුරු වෙලාගෙන එහෙම ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක දැක්කම මට හිතුණා අපේ ගෙදර කට්ටියත් එක්කත් ඇවිල්ලා ඉන්න ඕනි කියලා. ඒ කියන්නේ දවසම වගේ ඉඳලා වුණත් යන්න පුළුවන් නිසා මං හිතුවා අපේ අම්මවත් එක්කගෙන ආවනම් හොඳයි කියලා. මෙතන ගොඩක්ම හොඳයි. ටිකක් තනියම ඉන්න කැමති කෙනෙක්ට වගේ නම් මොකද පාඩුවේ ඇවිල්ලා යාඥාවක් කරනවා නම් යාඥාවක් කරගෙන හරි එහෙම නැත්නම් නිකන් කල්පනාවක් දාගෙන උනත් හරිම සංසුන්ව ඉන්න පුළුවන් පරිසරයක් තමයි. මම මාර මාසයේ මේ වගේ වතුර සද්දය ඇහෙනවට ඉතින් මම වතුර සද්දෙත් අහගෙන ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ගෙදර ගියෙත් ආපු පාරෙම හින්දා ඉතින් එහාට මම වීඩියෝස් මොකුත් ගත්තේ නැහැ. තනියම ගිය ගමන මෙතනින් ඉවරයි. ආයෙමත් වීඩියෝ එකක් අරගෙන එනකම් බයි බයි.